Welcome to Aura Stitch Handmade, amigurumi and crochet tutorials. Let's create together. Amigurumi ගෙතුම් කලාව මොකක්ද කියලා තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. amigurumi කියන්නේ yarn නැත්නම් නූලක් සහ crochet hook එකක් භාවිත කරලා කුඩා මුදු පිර වූ සෙල්ලම් බඩු හෝ අලංකාර වස්තුන් ගොතන ජපන් ගෙතුම් කලාවක්. මෙවැනි නිර්මාණ බොහෝ විට සත්ත්ව රූප, කාටුන් චරිත, මල්, ආහාර ආකාර වගේ ලස්සන නිර්මාණ සිදු කරනවා. ඔබ දන්නවද amigurumi කියන වචනය ජපන් භාෂාවෙන් ආවේ කියලා? ami කියන්නේ ගෙතුම්, nugurumi කියන්නේ පිර වූ සෙල්ලම් බඩු. මේ දෙක එකතු වෙලා තමයි amigurumi කියන්නේ. ගෙතුම් කරපු පිර වූ සෙල්ලම් බඩු කියන එකයි. 2000 දශකයෙන් පස්සේ ඉන්ටර්නෙට් එකත් එක්ක amigurumi ලෝකයටම පැතිර ගියා. ඒ තමා YouTube හරහා ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න එක ඉතා ලේසි වුණා. Facebook group වලින් ආටිස්ලා තමන්ගේ නිර්මාණ ෂෙයා කරා. printers අලුත් ඩිසයින් සහ creative ideas හොයාගන්න පුළුවන් වුණා. වෙබ්සයිට් සහ online shop හරහා handmade products ලෝකේ පුරා විකුණන්න පුළුවන් වුණා. ඒ නිසා amigurumi අද ලෝකයේ ජනප්‍රියම handmade art එකක් වෙලා තියෙනවා. මෙම amigurumi කලාවේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි කුඩා සහ ලස්සන ඩිසයින් එකක් තිබීම. පිරිසිදු නිමාවක් තිබීම, සිත් ආකර්ෂණය කර ගැනීමට හැකිවීම මේ ප්‍රධාන ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි 3D හැඩය. ගෙතීමෙන් පසු ස්ටෆින් දාලා හැඩයක් ලබා ගන්නවා. තුන්වෙනි එක තමයි තද ස්ටිචස්. ඒ කියන්නේ සිදුරු නොමැතිව හොඳට තදින් ගොතනවා. හතරවෙනි එක තමයි simple facial features. ඇස්, නාසය, මුඛය ලේසිව ඩිසයින් කරනවා. අන්තිම එක තමයි මේවා බොහෝ විට රවුන්ඩ්. ඒ කියන්නේ වට හැඩයට තමා ගොතන්නේ. ඔයාටත් හොඳ අදහසක් ගන්න මම කරපු amigurumi නිර්මාණ කීපයක් පෙන්වන්න. ඔයාලට පුළුවන් මීට වඩා ලස්සන වෙනස් නිර්මාණ කරන්න. ඔයාලගේම අදහස් එකතු කරලා පාට ගලපලා හැඩ වෙනස් කරලා මීට වඩා හොඳ නිර්මාණ ඉදිරියේදී මාත් සමග එකතු වෙලා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ ඔයාලට නිර්මාණය කරපු ඩිසයින් ටිකක් තමන්ටම කියලා වෙළඳපොළට අලෙවි කරගන්න පුළුවන්. හිතලා වැඩ කරොත් හොඳ වෙළඳපොළක් තමන්ටම කියලා නිර්මාණය කරගන්න පුළුවන්. amigurumi වලින් සාමාන්‍යයෙන් සැදෙන නිර්මාණ ටිකක් මම ඔයාට පෙන්වන්න. teddy bearsලා, bunny, cat, dog, keychain, crochet flower and mini pots, baby toys, dollsලා මේවා අපිට gift item ලෙසත් දෙන්න පුළුවන්. ඒ වගේම තවත් නිර්මාණ ගොඩාක් තියෙනවා මේ amigurumi වලින් කරන්න පුළුවන්. අපේ පළවෙනියෙන්ම බලමු amigurumi වලින් ගොතන්න පුළුවන් සත්තු වර්ග කවුද කියලා. teddy bearsලා, bunny, cat, elephant, dog වගේ මේ patterns පොඩි ළමයි අතර ගොඩාක් ජනප්‍රියයි. ගොතන්න ඉගෙන ගන්න මුලින්ම ඉගෙන ගන්න ඔයාට මේ සත්තු තමා හදන්න ලේසිම, විශේෂයෙන්ම bunny සහ teddy bear. ඊළඟට එන්නේ මේ ලස්සන තවත් නිර්මාණයක්. මේ මල් බුකේ වර්ග. ඔයාට පුළුවන් මේ වගේ ලස්සන මල් බුකේ වර්ගත් amigurumi ඉගෙන ගත්තොත් ගොතන්න ඉගෙන ගන්න. මේ පේනා වගේ ඊළඟට පුළුවන් ඔයාලට පළතුරු සහ කෑම වර්ග. ස්ට්‍රෝබෙරි, වෝටර්මෙලන්, ඩෝනට්, කප්කේක් මේවා ඉක්මනින් ගොතලා ඉවර කරන්න පුළුවන් නිර්මාණ. මේ වගේ ගොතපු එළවලු, පළතුරු, ඒ වගේම කෑම වර්ග පොඩි ළමයිගේ බුද්ධි වර්ධන හැකියාව වැඩි කිරීමට සෙල්ලම් බඩු ලෙස අපට දෙන්න පුළුවන්. මේවා තුළ තියෙන පාට සහ සැහැල්ලු බව සහ ඉතා අලංකාර ගතිය නිසා පොඩි ළමයි මේවට ගොඩක් කැමති. ඔයාට පුළුවන් මේ වගේ නිර්මාණ කරලා වෙළඳ පොලක් ඔයාටම කියලා හදාගන්න. ඊළඟට බලමු වාහන. කාර්, එයාප්ලේන්, ට්‍රේන් වගේ මේ වගේ චූටි හුරුබුහුටි වාහන අපිට පුළුවන් මේ ගෙතුම් කලාව තුළින් ඉගෙනගෙන නිර්මාණය කරගන්න. ඒ වගේම වෙනත් creative toys, keychain, flowers, hearts, cartoon characters වගේ නිර්මාණත් කරන්න පුළුවන්. මේ වගේ තවත් ලස්සන නිර්මාණ මම කරපු short videos
ෆුල් වීඩියෝස් ඉදිරියට අප්ලෝඩ් කරලා තිනවා channel එකේ. කැමති අයට ගිහින් ඒ නිර්මාණත් බලලා ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අමිගුරුමි වල තවත් ජනප්‍රිය දෙයක් තමයි බෝනික්කෝ නිර්මාණය. බේබි ඩෝල්ස්ලා, බාබි ස්ටයිල් ඩෝල්ස්ලා, ප්‍රින්සස් ඩෝල්ස්ලා මේ වගේ ඩෝල්ස්ලා ගොතන්න ටිකක් ප්‍රැක්ටිස් අවශ්‍යයි. ලංකාවේ වෙළඳපොළ තුල මෙන්ම විදේශීය වෙළඳපොළ තුල මෙම අතින් සදන ලද බෝනික්කන්ට ඉහළ වෙළඳපොළක් සහ මිලක් වර්තමානයේ තියෙනවා. අමිගුරුමි නිර්මාණ කලාව ජනප්‍රිය වීමට හේතු මොනවද කියලා ඔයා දන්නවද? ලස්සන, හිත් ආකර්ෂණීය කරන පෙනුමක් තිබීම. ගිෆ්ට් එකක් විදිහට ගොඩක් අය මේ නිර්මාණ Tamanගේ ආදරණීයන්ට තෑගි කරනවා. අනිත් හේතුව තමයි සමහර අය මෙය විනෝදාංශයක් ලෙස කරනවා. ගෙතීමෙන් හිත නිදහස් වෙනවා. ස්ට්‍රෙස් අඩු කරනවා. ඊළඟ එක තමයි තවත් අය මෙය බිස්නස් එකක් අවස්ථාවක් ලෙස කරමින් මුදල් උපයා ගන්නවා. හෑන්ඩ්මේඩ් ප්‍රොඩක්ට් වලට වෙළඳපොළ තුළ හොඳ වෙළඳපොළක් තිබෙන නිසා. අනිත් එක තමයි සමාජ මාධ්‍යවල තිබෙන ජනප්‍රියතාවය. ඒකත් එක්ක ගොඩක් අය මෙම නිර්මාණ කිරීමට පෙළඹිලා තියෙනවා. විශේෂයෙන් TikTok, Instagram, YouTube, Facebook වල වෛරල් වෙන වීඩියෝ නිසා. ඔයා අමිගුරුමි නිර්මාණ සඳහා ආකර්ෂණීය වීමට වූ හේතුව පහලින් කැමතිනම් කමෙන්ට් කරන් යන්න. අමිගුරුමි කියන්නේ ටෝයි, සදන, ක්‍රොචෙට් වගේම යුනික් කලාවක්. ඔයා අමිගුරුමි කලාවට නවකෙක් ලෙස නම් ඔයාට දෙන උපදෙස තමයි ඉස්සර වෙලා ස්මෝල් ප්‍රොජෙක්ට් එකක් පොඩි සරල නිර්මාණයක් කරලා උත්සාහ කරන්න. විශේෂයෙන් කී චේන් එකක්, බෝල් එකක් වගේ. පළවෙනි එක තමයි ප්‍රැක්ටිස් එක තමයි මේලය හොඳම. දවසට වෙලාවක් වින් කරගෙන ඔයාට පුළුවන් YouTube වීඩියෝ බලලා තවත් දැනුම එකතු කරගන්න. ඉස්සෙල්ලාම අමිගුරුමි නිර්මාණයක් කරනවා නම් චුට්ටක් මහත යාන් එකකුයි සාමාන්‍ය හුක් එකකුයි භාවිතා කරන්න පුළුවන්. අමිගුරුමි කියන්නේ ලස්සන කුඩා පිරවූ ක්‍රොචෙට් නිර්මාණ සෑදින ජපන් ගෙතුම් කලාවක්. ආසාවෙන් ඉගෙන ගත්තොත් එය ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා ක්‍රියේටිව් වෙන්න ඕනි. ඔයාට අමතර ආදායමක් සොයන ගමන් ඔයාගේ මානසික නිදහසටත් මේ ඉතා වටින කලාවක්. ප්‍රගුණ කරන එක ඔයාට ගොඩක් වටී කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු අමිගුරුමි කලාව හැදෑරීම සඳහා අවශ්‍ය මොනවද කියලා. ඉතින් රැඳී සිටියට බොහොම ස්තුතියි.